इंडिया शिवसेना पक्षයේ නිර්මාතෘ බාලා සහෙබ් කේශව තාකරේ वर्ष 2012 නොවැම්බර් 17 වන දින අභාව ප්‍රාප්ත වූ අතර එය මහාරාෂ්ට්‍රයේ දේශපාලන සහ සංස්කෘතික ජීවිතයේ යුගයක අවසානයේ සනිටුවන් කළේය. ඍජු කතා සහ සම්මුති විරහිත දෘෂ්ටිවාදය සඳහා ප්‍රසිද්ධ ඔහු දශක 5කට ආසන්න කාලයක් ප්‍රාන්තයේ දේශපාලනය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කළේය. එම නිසා ඔහුගේ අභාවය ඔහුගේ ආධාරකරුවන් සහ විචාරකයින් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. වර්ෂ 1926 දී උපත ලැබූ බාලා සහෙබ් තාකරේ දේශපාලනයට පිවිසීමට පෙර කාටුන් ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. මරාఠී අනන්‍යතාවය සහ මහාරාෂ්ට්‍රයේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ඔහුගේ ප්‍රබල අදහස් වේගයෙන් වෙනස් වන මුම්බායිහි ආන්තීකරණයට ලක් වූ හැඟීම් සහිත බොහෝ දෙනෙකු සමග සමාන විය. කාලයක් සමග ඔහුගේ ව්‍යාපාරය ප්‍රාන්තයේ සංස්කෘතික ව්‍යාපාරයක සිට මහාරාෂ්ට්‍ර පාලනයේ භූදර්ශනය හැඩගස්වන බලවත් දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය විය. බාලා සහෙබ් තාකරේගේ නායකත්ව විලාසය අද්විතීය විය. ඔහු කිසි විටක නිල දේශපාලන තනතුරක් දැරුවේ නැත. නමුත් ඔහු මිලියන ගණනක් ජනතාවගේ පක්ෂපාතීත්වය ඉල්ලා සිටියේය. ඔහුගේ ඍජු ප්‍රවේශය ඔහුගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා අගය කරන ලදී. නමුත් ආක්‍රමණශීලී ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු විවේචනයට ලක් වූ අතර එය ඔහුව බලවත් චරිතයක් බවට පත් කළේය. ඔහුගේ අභාවයෙන් පසුව පවා බාලා සහෙබ් තාකරේගේ දේශපාලන උරුමය මහාරාෂ්ට්‍ර පාලනයට බලපෑම් කරමින් සිටී. ඔහුගේ අදහස් සංවිධානාත්මක ව්‍යුහය සහ ආකර්ශනීය නායකත්ව විලාසය තවමත් ඔහු ගොඩනගන ලද ශිවසේනා පක්ෂයට මඟ පෙන්වයි. ස්තුතියි.